පුහුදුන් ලෝකයෙහි තැනට කෙනෙක් යනවා කියලා නියත වශයෙන් ඇත්තේ නැහැ. කෙනෙක් මරණාසන්න මොහොත වෙනකොට තමන්ට තමන්වත් පාලනය කරගන්න බැරි වෙනවා. කර්ම බලයෙන් තමයි එදා අවසානයේටපත් වෙන්නේ. ඒ වෙලාවේදී තමන්ගේ මේ ජීවිතේ හෝ පෙර ජීවිතයක හෝ කරගන්නා ලද කර්මයක් අන්තිම ජවන් සිතට අරමුණු වෙනවා. ඒ ජවන් සිත කියන්නේ මරණාසන්න මොහොතේදී චිත්තක්ෂණ 17ක් තියෙද්දී ඔය 17 අතරේ පහළ වෙනවා ජවන් සිත් පහක්. ජවන් සිත් කියලා කියන්නේ කුසල් හෝ අකුසල් හෝ සිත් පහක් පහළ වෙනවා. ඒවා මතු කර්ම විපාක දෙන සිත් නෙමෙයි. ඒවායින් සිදු වෙන්නේ මේ ජීවිතේ හෝ පෙර ජීවිතයක හෝ කරගන්නා ලද බරපතල කර්මයක් සිහිපත් වීමයි. හරියට ඒකාර තුන්දුවක් ඇදලා ලැබෙන ටිකට් එකක් වාගේ තමයි කුසපත් ඇද්ද වාගේ සිදුවීමක් තමයි. ඒක Taman නෙමෙයි, Taman කරගන්න එකක් නෙමෙයි, කර්ම බලයෙන් සිද්ධ වෙන එකක්. ඒකට ඉන්නේ කර්ම නියාමය කියලා. ඒ කර්ම නියාමය අනුව ඒ දවල් සෙත් පහට Taman කරගත්ත කර්මයක් සිහි වෙනවා. ඒ කර්මයේ අසවල් කර්මයේ කියලා කියන්න බෑ. ඒ කාර්යයට කියනවා නම් දහස් ගණන් ගවයන් කොටු කරලා ඉන්න ගව ගාලක් උදේ පාන්දර ගොපල්ලාගෙන් ගේට්ටුව අරිනකොට ලොකු ගවයා පිටත් වෙනවා කියලා නියමයක් නැහැ. ඒ ගේට්ටුව ළඟ තෙරපෙමින් හිටියේ පළමුනි දුර්වල ගවයා පවා පිට වෙලා යන්නේ පළමුවෙන්. ඒ වගේ තමයි මේ පෘථුජන චිත්තසංතානය ඇති තැනැත්තාට මරණාසන්න මොහොතේදී ආවල් කුසාසිතමයි එන්නේ කියලා නියතියක් නැහැ. ඒ තැනැත්තාට මේ මොහොතේදී එළඹ සිටි කුසලයේ හෝ අකුසලයේ හෝ තමයි සිහි වෙන්නේ. ඒ නිසා මේ පුහුදුන් ජීවිතයේ මේ පල්ලෝ යනවා කියන යන අවස්ථාව කෙනෙක් බොහෝම අන්තදායක දෙයක්. බෞද්ධයන් වශයෙන් අපට පුළුවන්කම තියෙනවා කල්ැතුව මේක හදාගන්නට. අපි හොඳින් tie පංචශීලය රැකලා ආජීවස්තමක සීලය රැකලා පොහොයාට සීල රැකලා මෛත්‍රී වඩලා මුදිතා කරුණා මුදිතා මේවා වඩලා හිත දියුණු කරගෙන තිබුණා නම් දාන සීල භාවනා පින්කම් කළා දියුණු කරගෙන තිබුණා නම් මේවා නිතර හිතේ මෙනෙහි කරමින් සිතේ භාවිතා කරගෙන තිබුණා නම් එවාගෙම වැඩි වශයෙන් බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, පිළිකුල් අසුභ භාවනාව, මරණ සති භාවනාව, ආනාපාන සති භාවනාව, ආනාපාන සතිය වගේ ත්‍රිලක්ෂණ භාවනා මේ වගේ දේවල් අපි වඩලා තිබුණා නම් ඕක තමයි අපේ මනසට ඒ වෙලාවේ එල්බ සිටින්නේ අරමුණු වෙන්නේ. සමහර විට තමාකින් වරදි බොහෝ සිදු වෙලා තියෙනවා නම් අර කුසල් පැත්තට වඩා අකුසල් පැත්ත බර බැවින් තමන් එපා කියද්දී නමුත් අකුසල් සිත්ම එළඹී සිටිනවා. තමාට අවශ්‍ය නැතිව තිබුණත් ඒ අකුසල් සිත් ඇවිල්ලා තමා වට කර ගන්නවා.